සුබ දවසක් කියලා හැමෝටම මම ප්‍රාර්ථනා කරන අතර මම හුඟ දවසකින් තමයි මේ වීඩියෝ එක ගේන්නේ. විශේෂයෙන්ම ඔයාලට අද මම ගේන්න බලාපොරොත්තු වෙනවා භාවනා සම්බන්ධයෙන් මූලිකවම යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අවශ්‍යම කාරණා කිහිපයක් ගොනු කරලා. එතකොට සාමාන්‍යයෙන් මාතෘකා 6ක් යටතේ මේ වීඩියෝ පෙළ ගේන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි ප්‍රධාන මාතෘකා අතරට යන්. එහෙම වුණොත් පළමුවෙන්ම කතා කරන්නේ සාමාන්‍යයෙන් භාවනාවක මේ ශක්තියින් කියන දේ සුලභව ඇසෙන කාරණයක්. ඒතර ගොඩක් අය හරි ආසයි මේ ශක්තියක් කියන දේ තමන්ගේ තුලට අන්තර්ගත වෙනවට. එතකොට ගොඩක් අය මේ ශක්තිය කියන දේ බලාපොරොත්තුෙන් තමයි භාවනාව කියන විෂයත් එක්ක අවතීර්ණ වෙලා කටයුතු කරන්නේ. මේක නිවැරදි නෑ. මොකද අපි ශක්තියක් හඹාගෙන යෑම, ඒ කියන්නේ ශක්තියින් බලාපොරොත්තු වීමම අපිට ඍණාත්මක ශක්තියින් ආකර්ෂණය කරන වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ අපි විශ්ව ගනුදෙනුවක් නේ කරන්න උත්සාහ ගන්න. ඒ කියන්නේ ඒකෙදී අපි මේ බලාපොරොත්තුව කියන දේ තුලම අපිව මායාවල් වලට කොටු කරන අවස්ථා වැඩි වෙනවා. එතකොට ඔයාලට ඕනතරම් සමාජයේ දැකලා ඇති විවිධ මුලාවල් වලට පත්වෙච්ච මේ භාවනා යෝගයෙන්. එතකොට තමාගේ මේම ශක්තියින් තරංගමාලා තියෙනවා කියලා හරි උජාරුවට උදම්මනන පිරිස් ඉන්නවා. ඒ කියන්නේ අනිකාව පහළ දාලා තමන් තමයි ශක්තිමත් කියන හැඟීමෙන් කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒ වගේම තමයි අනිත් කාරණේ තමන් රහත් වෙලා එහෙම නැත්නම් මාර්ගඵලයක කියන ඒ කියන කෝණයත් එක්ක තමන් හුදෙක්ම අර විශේෂයෙන්ම මාර්ගඵලවල යන්න බලාපොරොත්තුෙන් හිටපු පිරිස් ඉන්නවනේ භාවනාවේ. අන්න ඒ අය තුලත් ඔය වගේ කියන උන් මායාත්මක සිතුවිලි නිර්මාණය වෙලා අර ඒ වගේ ජීවත් වෙන පිරිස් ඉන්නවා. කියන්නේ එතකොට ඒ කටිය හරිම බ්‍රහ්මචාරී. එතකොට සීල් කැටයක්වත් බිම වැටෙන්නේ නැති විදිහට හැසිරෙන පිරිස් ඉන්නවා. එතකොට ඒ අයගේ තියෙන මේ ගතිගුණය පවා වෙනස් කරනවා එයාලා අර මායාව තුළ ජීවත් වෙනකොට. අර මුලින්ම කියපු අය සම්බන්ධිනුත් ඒ කතාව එහෙමයි. එතකොට මේ අය කවදාකවත් අනිත් අය කියන දෙයකට හුම්කම් දෙන්නේ නැහැ. තමන් හරි කියන මතය තුළ තමන් දකින කෝණය තුළ නඩත්තු වෙමින් ඒ ගමන යනවා. එතකොට අර ශක්තියින් කියන දේ තුළ මනස පුම්බාගෙන ඉන්න අය තුළ තමයි මෙවන් දේ දකින්න පුළුවන්. එතකොට අර ශක්තියින් හඹා යෑමේ වරද්දක් තමයි මෙතනදී දකින්නේ. එතකොට ඒ වගේම ඉහළ තලත් එක්ක ගනුදෙනු කරන. දැන් මම ඉහළ තලත් එක්ක ගනුදෙනු කරනවා කියනකොට දිව්‍ය බ්‍රහ්ම ආදී තලයන් ගැන පමණ නෙමෙයි මෙතෙන්දී කතා කරන්නේ. අපේ ජීවීන් කියන පාර්ශවයන් එක්කද ගනුදෙනු කරනවා. ගොඩක් අය මෙන්න මේ කියන දේ පිළිගන්න ගොඩක් අකමැතියි. මොකද මේ අපිට මේ මානයන් එක්ක ගනුදෙනු කරනකොට දේව ස්වරූප කියන සංකල්පය විතරක් නෙමෙයි අන්‍ය ලෝක වාසීන් කියන මතයත් තුළ ජීවත් වෙන්න. කියන අපිට ඒ ඇත්ත එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙන අවස්ථා අපේ ජීවිතය තුළ නිර්මාණය වෙනවා. එතකොට අන්න ඒ වපසරය තුළදී අපිට මුහුණ දෙන්න වෙන ඍණාත්මක ආකර්ෂණ ශක්තියන ඍණාත්මක සිතුවිලි ඍණාත්මක කිරණ මාලාවන් වලදී අපිට මානසික දුර්වලතාවයන් අපේ තුල හටගන්නා වූ ශක්තියන් සම්බන්ධයෙන් අර කුතුහලය මත එයාලා අපිව පුම්බන අවස්ථා තියෙනවා ශක්තියන් කියලා. ඒ කියන්නේ අපිට විවිධාකාර ශක්තියන් තියෙනවා කියන එක අපේ මනසට දීලා ඔයාට මෙන්න මේ අහවල් ශක්තිය තියෙනවා, ආයුධ ශක්තියන් තියෙනවා, ඔයාට අර කෙනා හරහට ඉන්නේ, එයා ඔයාට විරුද්ධව කටයුතු කරන්නේ ආදී ලෙසින් අපේ මනසට දෙන අවස්ථා තියෙනවා. ඔයා එයාට වඩා ඉහළකින් ඉන්නේ. එතකොට අන්න ඒ අයත් එක්කත් ගනුදෙනු කරනකොට අපි හරිම පරිස්සම් අපි පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ අපි භාවනාවේදී ගනුදෙනු කරනවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ගනුදෙනු කරන වපසරයන් මේ තියෙන උදෙක් මනුස්ස සමාජයට එහා නොපෙනෙන ලෝකයන් එක්ක අපි ගනුදෙනු කරන සීමාව වැඩි වෙනවා. කියන්නේ ත්‍රිව වෙනවා කිව්වොත් මම නිවැරදි. එතකොට අන්න ඒ ආකාරයට අපි දැනගන්න ඕනේ මේ භාවනාව තුළ අපේ ශක්තියින් කියන මානසිකත්වය තුළ අපි නිර්මාණය වෙන්න ගියොත් අපිට වෙන්නේ ගොඩක්ම වෙලාවට අඳුර කියන දේ අපේ තුළට ලංවීම. ඒ කියන්නේ අපිට ක්ෂණිකව ඍණාත්මක දේ ලංවීමේ ප්‍රවණතාවය වැඩි. ආලෝකයේ කියන යහපත කියන කිරණ ශක්තියින් වලට වඩා. ඒ කියන්නේ ඒක අපේ හුදෙක්ම මේ සිතුවිල්ල තුළ ඇති ආසාව. ඒ කියන්නේ ඒකට තියෙන ලෝභය කියන දේවල් එක්ක අපිට ටක් ගාලා අර වගේ අය ආකර්ෂණය වෙලා ශක්තියින් පැතිත් ලබා දෙන අවස්ථා තියෙන. ඒ වගේම
මෝහය තුලත් ඒ කියන්නේ අර අපේ තුලම නිර්මාණය වෙන සිතුවිල්ලත් එක්ක අපිට හිතෙනවා අපිට මේ අහවල් හැකියාව තියෙනවා අපි අහවලා ඒ ආදී සිතුවිලිත් නිර්මාණය වෙන ඒ හැකියාව තියෙනවා. ඉතින් හොඳම දේ තමයි අපිට ශක්තිය ලැබුණා හෝ නැලැබුණා අපි අපගේ භාවනා කමටහන තුළ යහපත්ව ගමන් කිරීම. ඉතින් ඉන්නහාට දෙයක් නැහැ. අපි ඕනවට වඩා ඕනම දෙයක් තුළ යෑම තේරුමක් නැහැ කියන දේ. කියන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ කියන දේ තුළ මධ්‍යස්ථ ස්වභාවයකින් යනවා නම් අපිට හැකි ඉක්මනින්ම ශක්තියන් තුළට ළඟා වෙන්න. ඔය ගොඩක් අය කියනවා මට තාම ශක්තිය නැහැ මට මුකුත් දැනෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ ඔයාලා බලාපොරොත්තු වෙනවායි කියන සිතුවිල්ල වාගේ තුල තියෙනවානේ. ඉතින් අන්න ඒක පොඩ්ඩක් අත්හැරලා බලන්න ඔයාලා භාවනා කරලා මාස කිහිපයක්. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා කියන ඔයාලට අවශ්‍ය වෙලා තිබ්බ දෙයට ඔයාලා નિરાයාසයෙන්ම ලං වෙලා තියෙවි. ඉතින් ඇත්තටම කිව්වොත් අනේ වැරද්ද මත ගොඩක් අය මායාවල් එක්ක මේ සමාජයේ කොන් වෙලා තියෙන අවස්ථා මම දැකලා තියෙනවා. සමහරක් ගැහණුවා ඉන්නවා තමන් මාර්ගඵල වෙල ඒ ආදී කියන. එතකොට ඒ අය සමාජයට විහිළුවක් වෙලා තියෙනවා. ස්වාමින් වහන්සේලා ඉන්නවා මම රහත් වෙලා මම බුදු වෙලා කියන. එතකොට රාවණා කියලා හැසිරෙන අය ඉන්නවා. තමන් දියසෙන් කියලා උලුප්පා ගන්න දරන චරිත ඉන්නවා. තමාට මෙන්න මෙහෙම ශක්තියන් තියෙනවා. අරහවලාට ශක්තිය නැහැ. එයා කරන්නේ බොරුවක් කියන මානසිකත්වයේ තුල ඉන්න භාවනා යෝගීවරු ඉන්න. හැබැයි මෙහෙම දෙයක් කියන තමන් මොන හෝ යම් මට්ටමක ඉන්නවනම් හරි කෙනෙක් තව කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. මොකද එයා ඒක තුළ යා යුතු විදිහ ඒ යා යුතු ක්‍රමවේදය අනිවාර්යයෙන්ම දන්නවා. හරිද? එතකොට ඔයාලට හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. තමන්ගේ සේවය කරගෙන කවුද මේ සමාජයේ යහපත්ව සිටින්නේ. එන්න ඒක තුළ ඔයාලා ඒ හඳුනා ගැනීම එක්ක ඔයාලට සුදුසු ගුරුහරුකම ලබා ගැනීම යෝග්‍යයි. ඒ වගේම හොඳ තර්කානුකූල උත්තර දෙන තර්කානුකූලව ඔයාලට විසඳගෙන විද්‍යාත්මක හරයකින් ඔයාලට ඒ ගමන යන්න අවශ්‍ය පැතිකඩක් පෙන්වා දෙන අය කවුද? ඒ කියන්නේ මේ දැන් සමාජයේ හොයනවනේ භාවනා පැත්තෙන් කවුද හොඳ කියලා හොයාගන්න. අන්න එතකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. වේද මායාවල් වල ඉන්න පිරිස් පවා භාවනාව සම්බන්ධයෙන් කමඨහන් ආදී භාවනා සම්බන්ධයෙන් උපදෙස් ආදී දෙනවා. හොඳම දේ හොඳට හොයලා බලලා හොඳ ස්වාමින් වහන්සේ නමක් හෝ හොඳ කෙනෙක් හොඳට හොයලා බලලා සමාජමය මට්ටමින් හෝ ඒ අය ඔස්සේ ගුරු ඇසුරකින් කටයුතු කිරීම. මොකද ගොඩක් අයට ස්වයං අවබෝධයත් එක්ක ගමන යන්න අපහසුයි. ඉතින් ඕක තමයි මට විශේෂයෙන්ම මේ මාතෘකාවත් එක්ක කතා කරන්න ඕන වෙලා තිබුණේ. ඔයාලට මොනවාම හෝ ගැටලුවක් ඇත්නම් මේ මාතෘකාව සම්බන්ධයෙන් මගෙන් විමසන්න. මගේ අංකය මම සටහන් කරනවා මෙහි. ඒ වගේම වරම් හෝ භාවනාව සම්බන්ධයෙන් ඔයාලට විමසන්න හෝ මුණ ගැහෙන්න අවශ්‍ය නම් මගේ එම අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ගොඩක් දුරට මම දුරකථනය සම්බන්ධ වෙන අවස්ථාව අඩුයි. ඒක නිසා හැකිනම් මුණ ගැසෙන්න එහෙම ඉල්ලනවා. ඒක ඔයාලගේ අවශ්‍යතාවය අනුව ඒක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් හොඳයි එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මගේ ඊගා මාතෘකාව කොහොමද අපි සිත පාලනය කරගන්නේ කියන දේ තුල වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මීට අදාළව මම මගේ මුහුණු පොතේ ලිපි සටහන් කරලා තියෙනවා. ඔයාලා ඒව බලන්න අවශ්‍ය නම් හොඳයි. එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට මේක වැදගත් වෙනවා නම් මගේ channel එක subscribe කරලා තියාගන්න, follow කරලා තියාගන්න. ඉතින් තව කෙනෙක්ට මේ දේවල් යහපත්ව කියා දෙන, තව කෙනෙක්ව හොඳ ඇසුරකට යොමු කරගන්න, හොඳ මාවතකට ගේන්න අපි ආලෝකය තුලින් නිර්මාණය වෙමු කියන එකත් එක්ක මම නිහඬ වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.